නිවාඩු දාසක අපි අද හදන්න යන්නේ රසම රස බටර් කේක් එක. කොහොමද හදන්නේ කියලා බලමු. ඉන්න අපි ගෙනාව අලුත්ම oven එක. අද පළවෙනි පාරට තමයි අපි මේ කේක් එක හදන්න යන්නේ. අපේ නංගි චූටයි දෙන්න වැඩේ කරන්නේ පාන් පිටි ග්‍රෑම් 250කට බේකින් පවුඩර්. මේ බේකින් පවුඩර් තේ හැඳි දෙකක් දාලා වෙනරකින් හදා ගන්නවා. හොඳට. තුන් පාරක් කරන්න ඕනේ. පාරක් කරන්න ඕනේ. එක්ස්ට්‍රා ග්‍රෑම් 250ක් ගෙනාව කලින් කරේ. දැන් තමයි අපිට වීඩියෝ එකක් ගන්න කියලා හිතුනේ. එක්ස්ට්‍රා ග්‍රෑම් 250ක් දාගෙන හොඳට මෙන්න මේ විදියට අපි හොඳට එක්ස්ට්‍රා එකයි 250යි හොඳට බීට් කරගන්නවා. ක්‍රීම් වගේ හැදෙන්න, ගතියට ක්‍රීම් වගේ දෙන්න. ඊළඟ අපි හොඳට බීට් කරගන්නවා. බිත්තර. නෑ නේ. බිත්තර. අපි බිත්තරයක් කඩාගත්තා. ඒ බිත්තර එකක්. බිත්තර එකින් එක මේ අපි බීට් කරගත්ත ඇස්ට්‍රා එකටයි සීනි එකටයි මික්ස් කරන්න ඕනේ එකින් එක. ඊට පස්සේ ඒකම පාන් පිටිත් දාගන්න ඕනේ. පාන් පිටි සැරින් සැරේට තමයි මික්ස් කරගන්නේ. එකපාර දාන්නේ නැහැ. හරි. අපි දැන් බිත්තරයක් දාගත්තා මේ එක්ස්ට්‍රා සීනි මික්සර් එකට. බිත්තරයක් දාගත්තා බිත්තර ගන්න. ඉතින් ඒක බිත්තර කොහොමද දාලා ඉවරයි. මේක තව විනාඩි 5ක් විතර අපි හොඳට මික්ස් කරගන්න. බීට් කරගන්න. අපි දැන් අර හදාගත්ත බේකින් පවුඩර් මික්ස් එක පාන් පිටි දෙක දාන්න හදන්නේ. පාන් පිටි ගන්න 250 මේක දාන්න. හරි හරි ප්‍රධාන කුක් එකකින් ඉන්න පදම් බලන්න. ප්‍රධාන කුක් එකට බෙහෙත් ගන්න ගිහිල්ලා මේ ප්‍රධාන කුක් එකකින් ඉන්නවා මේ පදම් බලාගන්න. මෙන්න අපේ මේන් කුක් එකයිල ඉන්නවා දැන් පදම් බලන්න. දැන් අපි මේ රත් ඉකිලි පැකට් එකක් ගත්තා රත්. කිලෝ එකක් 30ක් මේ. ඉතින් අපි දෙවල් දාලා කපා ගත්තා. හරි ලස්සනට කපලා තියෙනවා මෙයාලා දෙන්න එක දෙලා. මේ දෙන්නම එකතු වෙලා හරි ලස්සනට කපලා තියෙනවා. ඊට පස්සේ අපි මේකේ එක කැලෙන්ඩ ඕනින් සාම ඉතල කරලා අපි නිකන් ආවට සාම බටර් හරි එක්ස්ට්‍රා හරි ටිකක් දාගන්නවා මේකට. අපිට බටර් ගන්න සල්ලි නැහැ. ඒ නිසා අපි ගත්තේ එක්ස්ට්‍රා ටිකක් තමයි අපි ගන්නේ. දැන් ඊළඟ වෙනකොට අලුත් විදියට අපි කිරි පිටුක් ගන්නවා. අපේ ගෙදර මහ වර්ගද වැන්දියා. මෙන්න මේක එක දාන්න ඕන. දැන් ඊළඟ මේක වහන්න. යහුවා. ඔන්න අපේ දෙන්නම මේ oven එක දැකලා නැහැ. පළවෙනි පාර මේ oven එක දාගන්නේ. මේකෙන් 180යි. මේක දෙපැත්තට දාගත්තා. මේකෙන් විනාඩි 45ක් තිබ්බා. මෙන්න අපේ කේක් එක බේක් වෙනවා. විනාඩි 45කින් බලන්න. බලන් ඉන්න අපි. අවසාන විනාඩි කිහිපෙ තියෙන්නේ. කේක් එක හොඳට පිම්බිලා දුරු පාටට උරු ඇවිල්ලා තියෙනවා. බලමු ටින් අර සද්ද ආවම කේක් එක විතර අරගෙන. ටයිම් එක ඉවරුණා. දැන් ඔටෝ ඔෆ් වුණා මේක. දැන් අපි මේ කේක් එක ගන්න වෙයි. අරක ගන්න බෑ. මේක ගන්න බෑ මේක ගන්න. ඕක ගන්න බෑ. බලන්න කරලා. හරි. මේක තමයි අපේ කේක් එක. සොෆ්ට් එක. නියමට දියවනේ. ආ රෙදි සොෆ්ට්. කේක් එක හදලා ඉවරයි. කේක් එක ගන්න තමයි යන්නේ. අද රෑ කෑමකට කේක් තියෙනවා. මතක් කරන්නේ අපි අද කන්නේ කේක්. මාල් සොෆ්ට් කියන්නේ පුළු මගේ. මොකද කියන්නේ? රාව කේක් එක කලබල. විතරද කේක් එක රසයි කියන්නේ. හරි මා. මොකද කියන්නේ? රයිද?